මට මේ වීකෙන්ඩ් එකේ මගේ යාළුවෙක් ඉන්වයිට් කළා එයාලා ගෙදර එන්න කියලා කෑමකට. ඉතින් මම දැන් මෙහෙ යන ගමන් එයා ඇත්තටම බංගලාදේශ යාළුවෙක්. එයා මට බංගලාදේශ කෑම හදලා තියෙනවා කිව්වද. එයා ඇත්තටම ඉන්නේ කැම්පස් එකේ ඇතුලේ තියෙන ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක. කැම්පස් එකේ එළියෙත් ළමයිට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් තියෙනවා. හැබැයි මෙයා ඉන්නේ කැම්පස් එකේ ඇතුලේ තියෙන ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එක. ඒක නිසා මෙයාට ඇත්තටම හරිම ලේසි උදේට ලෙක්චර්ස් යන්න එහෙම. මොකද ඔක්කොම ළඟ තියෙන නිසා. මම ඔයාලට අද පෙන්නන්නම් එයාලගේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක කොහොමද කියලා. ඇත්තටම අපි මේ අපාර්ට්මන්ට් එකට යනවා නම් අපිට මුලින්ම මේන් ඩෝර් එක ඕපන් කරගන්න ඕනේ. මේන් ඩෝර් එක ඕපන් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පාස්වර්ඩ් එක දන්නවා නම් පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඩෝර් එක ඕපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කී එක දාලා ඩෝර් එක ඕපන් කරගන්න පුළුවන්. ඩෝර් එක ඕපන් වුණාට පස්සේ එන්ට්‍රන්ස් එක මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ සයිඩ් එකෙන් තියෙන මේ ළමයිගේ පෝස්ට් බොක්සස්. මේ පෝස්ට් බොක්ස් එකක් අනිවාර්යෙන්ම ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය දෙකක්. මොකද ලෙටර්ස් එනවා මෙහි නිතර. මේ ලෙටර්ස් එන්නේ තමන්ගේ නමට. ඒක නිසා පෝස්ට් බොක්ස් එකේ අනිවාර්යෙන්ම තමන්ගේ සර්නේම් එක ගහලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෙටර්ස් එන්නේ නැහැ. ලෙටර්ස් ඔක්කොම මිසින් වෙනවා. ඒ වගේම මේ ළමයිට පෝස්ට් බොක්ස් එකට කී එකක් තියෙනවා. තමන්ගේ අපාර්ට්මන්ට් එකේ මේන් ඩෝර් එකටත් කී එකක් තියෙනවා. ඒ තමන්ගේ රූම් එකට තියෙන කී එකම තමා යූස් කරන්නේ මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ ඩෝර් එක අරින්නත්. ඒ වගේම ඒ කී එකම තමා මෙයාලට යූස් කරන්න පුළුවන් බයිසිකල් ඒරියා එකට, ලොන්ඩරි ඒරියා එකට, ඒ වගේ හැම දෙයකටම යූස් කරන්නේ ඒ තනි කී එක. කීස් දෙකයි තියෙන්නේ ළමයෙක්ට. එකක් බොක්ස් එකට අනිත් එක අනිත් හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මේක හරිම කම්ප්ලෙක්ස් කී එකක්. ඒකේ ලෙවල් කිහිපයක් තියෙනවා. මම මේ ඔයාලට දැන් පෙන්නන්නේ මේ ළමයින්ගේ බයිසිකල් පාක් එක බේස්මන්ට් එකේ තියෙන. මේ බිල්ඩින් එකට බේස්මන්ට් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ළමයි බයිසිකල් පාක් කරලා තියෙනවා. මේක ලේයර්ස් දෙකකට බයිසිකල් පාක් කරන්න පුළුවන්. කැමති නම් උඩ ලේ එකේ පාක් කරන්නත් පුළුවන්. කැමති නම් යට ලේ එකේ පාක් කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම බයිසිකලේ පාක් කළාට පස්සේ බයිසිකලේ ලොක් කරන්න ඕනේ. එහෙම නැත්නම් බයිසිකලේ මිසින් වෙනවා. මොකද මෙතන ගොඩාක් වටින බයිසිකල් පවා තියෙනවා. ගොඩක් ළමයි මේ බේස්මන්ට් එකේ තියෙන පාකින් එක යූස් කරන්නේ වින්ට් එකට. මොකද වින්ට් එකේදී ළමයින්ට බයිසිකල් පදින්න බෑනේ. ඒක නිසා හැමෝම තමන්ගේ බයිසිකලේ බේස්මන්ට් එකට දාලා ලොක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සමහරක වෙද්දී බයිසිකල් පාකින් එකේ භාගයක් විතර හිස් වෙනවා. මොකද උඩත් පාකින් එකක් තියෙනවා. සමහර නිතර බයිසිකලේ පාවිච්චි කරන අය උඩ පාකින් එකේ බයිසිකලේ පාක් කරනවා. නිතර බයිසිකල් පාක් කරන්නේ නැත්නම් එයාලා යූස් කරන්නේ මේ බේස්මන්ට් එකේ පාකින් එක. මේ බිල්ඩින් එකට ලිෆ්ට් එකක් තියෙනවා. මේකේ ෆ්ලෝර්ස් 4ක් තියෙනවා. ලිෆ්ට් එකක් සහ පඩිපෙළයි දෙකම තියෙනවා. සාමාන්‍යයෙන් ළමයින්ට බඩු අදිනකොට බඩු හෙට මෙහෙට ගෙනියනකොට ලිෆ්ට් එක මාර්ම වැදගත් වෙනවා. මම ඔයාලට දැන් බිල්ඩින් එකේ උඩ තට්ටුවකට ගිහලා පෙන්නන්නම් කොහොමද view එක පේන්නේ කියලා උඩින් බලද්දි. මේ ඔයාලට පේන්නේ මේ බිල්ඩින් එක මේ ළමයින්ගේ අපාර්ට්මන්ට්ස්. මැද තියෙනවා කොමන් අවුට්ඩෝර් ඒරියා එක. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ ළමයින්ගේ අපාර්ට්මන්ට්ස් කොහොමද තියෙන්නේ කියලා. මේ ළමයින්ට මේ බිල්ඩින් එකේ සිංගල් රූම් අපාර්ට්මන්ට්ස් තියෙනවා, ඩබල් රූම් අපාර්ට්මන්ට්ස් තියෙනවා, ඒ වගේම ෂෙයාර්ඩ් වෙගේස් තියෙනවා. සිංගල් රූම් අපාර්ට්මන්ට් එක ළමයින්ට කාමරයකුයි කිචන් එකයි බාත්රූම් එකයි හම්බ වෙනවා. ඒ ඔක්කොම Tamanට තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ෂෙයාර්ඩ් රූම් අපාර්ට්මන්ට් එක ළමයින්ට තනියම රූම් එකක් හම්බ වෙනවා. හැබැයි කිචන් එකයි බාත්රූම් එකයි ෂෙයාර්ඩ්. යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා වගේ ඒ වගේ රූම්ස් ඇප්ලයි කරනවා කට්ටිය. ඒ වගේම ඩබල් රූම් අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒව ගොඩක් වෙලාවට ගන්න කපල්ස්. ඒකේ රූම්ස් දෙකක් තියෙනවා. ඒ වගේම ෂෙයාර්ඩ් බාත්රූම් එකකුයි කිචන් එකකුයි තියෙනවා. මේ ඔයාලට පේන්නේ කොමන් ඒරියා එකට කවුරු හරි ගෙනත් දාලා තියෙනවා ඩිෂ් වොෂර් එකක්. මේක ඇත්තටම ගිව් අවේ දෙන එකක්. කැමති කෙනෙක්ට අරන් යන්න පුළුවන්. කවුරු හරි මෙතෙන්ට ගලවලා ගෙනත් දාලා. මොකද සමහර විට ළමයි මෙතනින් මූව් වෙනකොට ගෙනියන්න අමාරුයිනේ. ඒ වගේ බඩු මෙතන තියලා යනවා. තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් නම් ගන්න කියලා. මේත් එහෙම තියලා ගියපු එක. මේවා ඇත්තටම වැඩ කරනවා හොඳ ඒවා. තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැති ඒවා මේ විදිහට තියලා යන්නේ නැහැ. මොකද ඒවා ඩිස්පෝස් කරනවා වෙනම. හැම ළමයෙක්ම තමන්ගේ රූම් එක ලොක් කරගෙන ඉන්නේ. මොකද අනිත් අයට ඩිස්ටර්බ් වෙන හින්දා. මේ රූම් එකේ රූම් නම්බර් එකක් ගහලා තියෙනවා හැම අපාර්ට්මන්ට් එකක් ගාවම. සාමාන්‍යයෙන් මෙතන පාඩම් කරන ළමයින් ඉන්නේ. ඒ නිසා සමහරුන්ට ඩිස්ටර්බ් වෙනවා පාඩම් කරද්දී. ඒක නිසා හැමෝම තමන්ගේ අපාර්ට්මන්ට් එක ලොක් කරගෙන ඉන්නේ.
මම ඔයාලට දැන් පෙන්නන්නම් ගාඩන් එක කොහොමද කියලා. මම දැන් බිල්ඩින් එක ඇතුලේ ඉන්න නිසා මට ආයේ කී එකක්වත් මුකුත් ඕන වෙන්නේ නැහැ. මෙතන ඩෝ එක අරගන්න. මෙතන බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම මේ ඩෝ එක ගාඩන් එකට ඕපන් වෙනවා. ඉතින් දැන් සමා එක පටන් ගන්න නිසා මාරම ලස්සනයි මේ ගාඩන් එක. ගස්වල කොළ හැදිලා මල් පිපිලා මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් ළමයි මේ ගාඩන් එක පාවිච්චි කරනවා කවුරු හරි යාළුවෙක් හම්බුනහම එයාත් එක්ක කතා කර කර ඉන්න. එහෙම නැත්නම් තනියෙන් කාලය ගත කරන්න, පාඩම් කරන්න, පොතක් කියවන්න. ඒ වගේ දේවල් වලට මේ අවුට්ඩෝර් ඒරියා එක යූස් කරනවා. ඒ වගේම තමයි මෙතන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. ඒක නිසා එයාලගේ එක එක කල්චර්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ එක එක උත්සව තියෙනවා, පාටිස් තියෙනවා. ඒ වගේ වෙලාවටත් මේ ගාඩන් එක තමයි සමය එකේදී පාවිච්චි කරන්නේ. ඇත්තට මේ ගාඩන් එක ප්‍රයිවට් එකක්. මොකද මේ ගාඩන් එකට එන්න පුළුවන් මේ බිල්ඩින් එක හරහා විතරයි. පිට කට්ටියට මෙතෙන්ට එන්න බෑ. ඒක නිසා මේක ප්‍රයිවට් ගාඩන් එකක්. ළමයි මේ ගාඩන් එක පාවිච්චි කරන්නේ සමය එකේදී විතරයි. ඇත්තට මේක වින්ටර් එකේදී පාවිච්චි වෙන්නේ. වින්ටර් එකේදී සාමාන්‍යයෙන් ළමයි ගෙදර වෙනවා නම් එහෙම පාවිච්චි කරන්නේ උඩ තියෙන කොමන් ඒරියාස් තමයි. වලට පේනවා ඇති මේක මාරම ලස්සනයි සමයකට කාලය ගත කරන්න හොඳම තැන. මම දැන් මේ ගාඩන් එකෙන් ආයෙ බිල්ඩින් එක ඇතුළට යනවා. මට ඇතුළට යද්දිත් අර වගේම බටන් එකක් තියෙනවා ප්‍රෙස් කරන්න. ඒක ප්‍රෙස් කරාම මෙතන ඩෝ එක ඕපන් වෙනවා. මෙතන මම දැන් මේ බිල්ඩින් එක ඇතුලේ ඉද්දි මට මේන් ඩෝ එක ඕපන් කරන්න ආයෙ කී එකවත් පාස්වර්ඩ් එකවත් ඕන වෙන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලිම ඕපන් වෙනවා. හැබැයි මම එළියේ ඉඳන් එනවා නම් මට එහෙම ඔටෝමැටිකලි මේ ඩෝ එක ඕපන් වෙන්නේ නැහැ. මට පාස්වර්ඩ් එක හරි කී එක හරි තියෙන්න ඕනේ මේ බිල්ඩින් එකට ඇතුල් වෙන්න. මේ ඔයාලට පේන්නේ ළමයි එළියේ බයිසිකල් පාක් කරලා තිනවා. මෙතන මේ රතු පාටින් පේන්නේ පොම්පයක්. මේ ළමයින්ගේ බයිසිකල් වලට හුලං ගහන්න පුළුවන්. ඒ වගේ මෙතන තව ටූල්ස් ටිකක් තියෙනවා. මේ බයිසිකල් වල මොකක් හරි රිපෙයාර් එකක් වුණොත් ඒක හදාගන්න. ආයි වීඩියෝ එකකින් එනම් හම්බ වෙමු. බයි.